මගේ වීඩියෝ බලන අයට ඔන්න මම කියලා දැම්මා මම කිසිම වෙබ්සයිට් එකක් හදන්නේ නැහැ. ඔයා අමුතුවෙන් වීඩියෝ දාන්න ඕනේ නැහැ. මේ දානවා නම් දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මං කාටවත් බය නැහැ. මොකද මේ අපි මේවෙන් කාලා බීලා ජීවත් වෙන්නේ නැහනේ. ඔයාගේ මල්ලි විතරක්ද දන්නේ HTML කෝඩ් දන්නේ මේ. ඒ කියන්නේ වෙබ්සයිට් එහෙම හදන්න. ඔයාගේ දේවල් කරන්න එයාගේ මල්ලි විතරයි මං හිතන්නේ ලංකාවේම දන්නේ. පොඩ්ඩක් ඒක අගය කරන්න ඕන අපි. හෙල්ලෝ කට්ටිය ඉතින් මේ සෙට්ටලා ඉන්නේ ඉමානි ස්ටුඩියෝ ඉතින් ගේන තවත් අලුත් බ්‍රෑන්ඩ් නිව් වීඩියෝ එකකට. මම මීට කලින් දාලා තිබ්බ වීඩියෝ එකක් ඒක YouTube එක විසින් අයින් කරයි YouTube community guideline strike එකක් මට වැදුනා මේ YouTube community guideline rule එකක් මම කැඩුවා කියලා තමයි වීඩියෝ එක අයින් කරේ YouTube එකේ. කියන්නේ expert option එක ගැන මම කතා කරේ. කියන්නේ trading platform එකක් ගැන තමයි කතා කරේ. ඉතින් ඒ platform එකට මම වෙනස් site එකකින් deposit එක දාගෙන කරන විදිහ තමයි මම කියලා දුන්නේ. කියන්නේ ඔයාගේ සල්ලි අතින් වියදම් නොකර. ඉතින් මම එහෙම තමයි වීඩියෝ එකේ මම voice කරෙසා මේ thumbnail එකේ දාලා තිබ්බේ. ඉතින් අන්න ඒකින්ද වීඩියෝ එක YouTube එකෙන් අයින් කරලා තිබ්බා. ඉතින් මම ආයිසරක් දැම්ම මේ වීඩියෝ එක වෙනස් කරලා තනිකරම ආයි මම voice කරලා ඒ වීඩියෝ එක අයින් කරලා තිබ්බා. ඉතින් මම මේ ආයි වීඩියෝ දාන්නේ සති 3කින් විතර වගේ වීඩියෝ එකක් දාන්නේ මේ. ඉතින් මේ වීඩියෝ එකේදී මම අන්තිමට මේ වීඩියෝ එකේ අන්තිමේදී මම වොයිස් එකක් දාලා ඇති. කියන්නේ කමෙන්ට් එකක් පිළිබඳව. ඉතින් ඒක කැමති නම් ඔයා බලන්න නැත්නම් ස්කිප් කරලා දාන්න. මම ඒක වීඩියෝ එක අන්තිමට දැම්මේ මේ මොකද වීඩියෝ එක මුලට දාලා හරියන්නේ නැහැ නේ. මම මුල් ටිකේ බර කියලා හරියන්නේ නැහැ නේ. ඉතින් ඒක අන්තිමට ඒ වීඩියෝ පාර්ට් එක දැම්මේ. මේ වීඩියෝ එකේ අපි බලමු මේ සයිට් එක අදගෙන ආව සයිට් එක කොහොමද අපි earn කරගන්නේ කියලා. ඉතින් මේකෙදි වෙන්නේ සරලවම කිව්වොත් ගේම්ස් ප්ලේ කරලා ඔයාට ඇඩ්ස් බලලා ඔයාගේ දේවල් කරලා තමයි. ඉතින් ගේම්ස් ප්ලේ කරනවා කිව්වහම ඔයාට ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරන්න ඕනේ නැහැ. ඉතින් සමහර සයිට් වල ගේම්ස් ටික කාලයක් යනකොට කොයින්ස් ගෙවන්නේ නැති කතාවක් තමයි කියන්නේ කට්ටිය. ඉතින් මම දැන් මේ සයිට් යූස් කරන්නේ නැහැ. මම ඉස්සෙල්ලා යූස් කරනවා නම් ඒවා කොයින් හම්බුණා හොඳට. මේ දැන් නම් යූස් කරන්නේ නැහැ මම මේ සයිට්. ඉතින් මේ සයිට් එක ඇත්තටම විද්‍රෝ ගෙවනවා. ඒක ෂුවර්. මේ නැත්තම් මම රිවිව් කරන්නේ. සහ මේකේ විද්‍රෝ දෙනවා. ඔයාට ගේම්ස් ඩවුන්ලෝඩ් කරන්න ඕනේ නැහැ. මේ ඇප් එකෙන්ම ඔයාට ගිහිල්ලා ගේම්ස් ප්ලේ කරන්න තියෙන. ඉතින් ඩවුන්ලෝඩ් කරන්න දෙයක් නැහැ. ඔයාලට ඩේටාත් ඉතිරි වෙනවා. ආයි ෆෝන් එකේ ස්ටෝරේජ් එකත් ඉතිරි වෙනවා. ඉතින් ඔයාට මේකේ වීඩියෝ බලලා සාමාන්‍ය සර්වේස් කම්ප්ලීට් කරලා ඒ වගේ දේවල් කරලා තමයි මේකෙන් ඔයාට earn කරගන්න තියෙන්නේ. ඉතින් අපි යමු කොහොමද මේ ගෙනාපු ඇප් එකෙන් කොහොමද වැඩ ටික කරගන්නේ කියලා. ඉතින් මට පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාන්න බෑ. මොකද මට අර වීඩියෝ එක delete වුණා. එතකොට මට community guideline strike එකක් දුනා. එතකොට මට YouTube එකේ eligible තුනක් තියෙනවා. eligible තුනම off වුණා. සතියක් ගියාට පස්සේ තමයි ඒක enable වුනේ. ඉතින් මම දැන් මේ දෙකක් enable අන්තිම එක enable වෙන්නේ ජනවාරි 27. ඉතින් ඒ වෙනකම් මට links දාන්න බෑ මොකක්වත්. ඊට කලින් මම try කරනවා ඒක හදාගන්න. මම ඔයාලට links දාන්නේ මගේ WhatsApp group එකේ මම link එක දාන්නම්. ඉතින් WhatsApp group එකට ඔයාලට පුළුවන් link එක ගන්න. නැත්නම් Play Store එකට ගිහිල්ලා cash play කියලා search දාගන්න. ඊට පස්සේ ඔයාලට එනවා මේ site එක. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන එක download කරගන්න. ඉතින් site එක open වුණාට පස්සේ ඔයාලට Gmail එකක් දීලා ඔයාලට පුළුවන් මේ site එකට login වෙන්න. يعني register වෙන්න ඔයාලට පුළුවන් මේ site එකට Gmail එක use කරලා. ඊට පස්සේ ඔයා මේ site එකට join වුණාට පස්සේ මෙතන code එකක් කරාද ඔයා ආවි කියලා අහනවා. ඉතින් code එකක් දෙන්න කියයි. ඉතින් ඒ වෙලාවට මම දෙන code එක මම මේ code එක මේකේ දාන්නම්. ඔයාලට පුළුවන් ඒක හරියටම type කරගන්න. type කරගත්තට සමහරක් වෙලාවට code එක incorrect කියලා වැටෙනවා. ඉතින් code එක හරියට ආවෙ නැති වුණොත් මට WhatsApp message එකක් දාන්න. නැත්නම් මම WhatsApp channel එකේ දාලා තියන්නම් මේ code එක message එකක් ඉදිරියට ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒක copy කරලා මෙතෙන්ට දෙන්න. type කරලා මම හිතන්නේ ඒක incorrect කියලා තමයි මම කර විදිහට මටත් ආවේ. copy කරලා තමයි හරියන්නේ. copy කරලා paste කරන්න. එහෙම බැලුණා මට message එකක් දාන්න. ඊට පස්සේ ඒක දුන්නාට පස්සේ ඔයාලට coin 100 ගාණක් හම්බ වෙනවා නිකම්ම. register වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. ඉතින් මම මුලින්ම මේකේ තියෙනවා ඔයාලට මේක රිවිව් එකක් දෙන්න කියලා. රිවිව් එකක් ඇප් එකේ රේට් කරනවාට ඔයාලට coins 50ක් ගෙවනවා. ඉතින් මම මේක ඇප් එකේ රේට් කරනවා. කියන්නේ Play Store එකට ගිහිල්ලා මේකේ ඇප් එක හොඳද නරකද කියලා ඔයාලට රේට් එකක් දෙන්න තියෙන තරු කීය අදාළ ගානේ දාලා. ඉතින් මම තරු 4යි දැම්මේ 4ක් දාලා ඊට පස්සේ ඔයාලට අදාළ coins ගාන එකතු වෙනවා. ඉතින් මේකේ ගොඩක් ලොකු coins earn කරන්න ඕනේ නැහැ. ඔයාලට lazyම coins 2500ක් වගේ තියෙනවා නම් ඔයාලට ඩොලර් එකක් හදාගන්න පුළුවන්. 2500 earn කරගන්න එක lazy. ඉතින් ඔයාලට daily මේකට එනවා coins 30ක් මේකෙන් ගෙවනවා. ඉතින් ඔයා මේකේ
වීඩියෝස් 30ක් තියෙනවාට බලන්න watch video to earn කියලා තියෙනවා වීඩියෝස් 30ක්. ඉතින් ඒකෙන් ඔයාලට up to coins 100ක් දක්වා earn කරගන්න පුළුවන්. ඉතින් ඒකෙන් පුළුවන් ඊට invite friends කියලා තියෙනවා. ඒකෙන් friends පහකට invite කරාට පස්සේ ඔයාලට coins 100ක් හම්බ වෙනවා. ඊට පස්සේ coins ගාන මම හිතන්නේ 5 යුරෝට පස්සේ වැඩි වෙනවද කොහෙද? මම invite කරේ නැහැ කාටවත්. මම ඔයාලට මේකේ review එකක් කරන්නේ. මම මේකේ withdraw අරන් පෙන්නන්නෙත් නැහැ. මම මේකේ review කරන්නේ. හැබැයි මේකේ ඔයාලට withdraw එකක් අනිවාර්යෙන් ගන්න පුළුවන්. මේ site එක recommended අනිවාර්යෙන් withdraw එකක් ගන්න පුළුවන්. ඔයාලට මේ වගේ games play කරගන්න පුළුවන්. ඉතින් මම games play කරන්නේ කොහොමද කියලා දැන් ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ විදිහට ගේම් එකක උඩ ක්ලික් කරලා ඔයාලට ප්ලේ කියන එක දුන්නාට පස්සේ මේ වගේ ගේම්ස් එක ප්ලේ කරගන්න තියෙන්නේ. ඔයාලට දැන් මේක බලන්න යටින් විනාඩියක් ඉවරුණාට පස්සේ ඔයාලට කොයින් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ එක විනාඩියකට කොයින් එකයි හම්බෙන්නේ. ඉතින් ඔයා පොඩ්ඩක් හිතලා බලන්න සාමාන්‍යයෙන් මොන පිස්සද වීඩියෝස් බලනවට ගේම්ස් ප්ලේ කරනවට ඔයාගේ දේවල් කරනවට සල්ලි ගෙවන්නේ. ඉතින් පොඩ්ඩක් ඒක හිතන්න. මේකෙන් ඇත්තම විද්‍රෝ ගන්න පුළුවන්. පොඩ්ඩක් හිතන්න මේකෙන් මොන පිස්සද සාමාන්‍යයෙන් මිනිසුන්ට එහෙම අමාරුවක් නැහැ නේ. ඔයා ගේම්ස් ප්ලේ කරනකොට ඔයා මේක වීඩියෝ බලනකොට සල්ලි ගෙවන්න එහෙම අමාරුවක් නැහැ නේ මිනිසුන්ට. මේ ඒකෙන් ඉන්නේ ඔයා මේ ඇප් එකේ රැඳෙනවට ඒගොල්ලන්ට ගාණක් යනවා. ඒ ගාණෙන් කොටසක් තමයි 120ක කොටසක්වත් හම්බෙද්දී දන්නේ. කියන්නේ යාට ගාණක් යනවා. ඒ ගාණෙන් කොටසක් තමයි අපිට දෙන්නේ. ට්‍රැෆික් එකක් හදාගෙන තමයි ඔයාලා මේ ගේම්ස් ප්ලේ කරන්න ඔය වීඩියෝ බලන්න ඔන්න ඔයාලට මේ ඇප් එකෙන් ඔයාලා තියාගන්නේ. ඒකට ගාණක් තමයි ඔයාලට ගෙවන්නේ. ඉතින් එහෙම අපිට මේ වීඩියෝ බැලුවට ඩොලර් එකක් එක වීඩියෝ එකක් බලනවා ඩොලර් එකක් එහෙම ගෙවන්න මිනිස්සුන්ට පිස්සු නෑ. මගින් ගොඩක්ම කට්ටියලානේ මේ වගේ රිවිව් තමයි. ඉතින් මම ඒ වගේ රිවිව් තමයි මේ ගේන්නේ. නැත්තම් මට පුළුවන් හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන් රිවිව් ගේන්න. ඉතින් ඒකයි මේ රිවිව් ගේන්නේ. ගොඩක් කට්ටිය ඉල්ලනවා මෙසේජ් දානවා. මෙසේජ් 2000 ගාණක් තියෙනවා දැන්. මට තව මෙසේජ් වල රිප්ලයි දාන්න තියෙන ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මම මේ පෙන්නන විදිහට ඔයාලට ගේම් එක ප්ලේ කරගන්න. ඔයාලට පුළුවන් මේ විදිහට ගේම් ටික ප්ලේ කරගන්න. ඉතින් මම තව ගේම් එකක් ඔයාලට ප්ලේ කරන විදිය පෙන්නන්නම්. ඉතින් මේ ගේම්ස් එකත් මෙන්න මේ විදිහට තමයි ප්ලේ කරන්නේ. මම ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි මේ ගේම්ස් එකක් ප්ලේ කරන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඇඩ් බලලා මම මේ පෙන්නන විදිහට ඇඩ් බලලා ඔයාලට පුළුවන් මේවෙන් earn කරගන්න. දැන්ට මගේ coin balance එක තියෙනවා 163ක්. ඒ කියන්නේ cash balance එක $0.07යි. ඔයාලට PayPal එකෙන් ගන්නවා නම් coins 2500කට ඩොලර් එකක් ගෙවනවා. මේ ඇප් එක ඉතින් හොඳ ඇප් එකක්. coins 2500කට සාමාන්‍ය ඩොලර් එකක් හම්බෙන්නේ නැහැ වෙන ඇප්ලිකේෂන් එක බලද්දි. ඔයාලට LTC use කරනකොට 0.25 ඉඳන් ඔයාලට withdraw ගන්න පුළුවන්. coins 625ක් ඔයාලට තියෙනවා නම් withdraw එක දාගන්න පුළුවන්. ඉතින් මම යනවා Binance එකට. Binance එකට ගියාට පස්සේ add funds ගිහිල්ලා යටම තියෙන දෙවෙනි option එක දෙනවා. ඒ option එක දුන්නාට පස්සේ ඔයාලට මේ වගේ select coin කියලා එනවා. ඉතින් මෙතනින් ඔයා select කරගන්න يعني search කරගන්න LTC කියලා. LTC කියලා select කරගන්න පස්සේ උඩම එන Litecoin උඩම තියෙන BSC network එක තමයි උඩම තියෙන network එක තමයි select කරලා ඔයාලට පුළුවන් deposit address එක copy කරගන්න. ඔයා Binance එකට තමයි දාගන්නේ. ඒකෝල deposit address එක තමයි ඔයා copy කරගන්න ඕන. මේ ඒක copy කරගත්තට පස්සේ අර site එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් එතෙන්ට paste කරගන්න LTC කියන තැනට. paste කරගත්තට පස්සේ submit දුන්නාට පස්සේ ඔයාලට Binance එකට ආගේ withdraw එක ලබා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ site හරහා. ඔයාලට පුළුවන් මේ site හරහා එකතු කරන සල්ලි Binance එකට දාගෙන ඒවා deposit කරන expert option එකට. expert option එකට deposit කරලා ඔයාලට පුළුවන් ඒවෙන් trade දාගන්න. ඉතින් අන්න එහෙමයි සල්ලි හදාගන්නේ. මේ වගේ site වලින් මෙහෙම earn කරලා ඒවා දාගන්න Binance එකට දාගෙන ඒවා deposit කරගන්න expert option එකට. දාලා ඒකින් trade දාගන්න. දාගත්තට පස්සේ ඔයාලට ඒවා multiple කරලා හොයාගත්තා. ඉතින් ඉන්නේව තමයි earn කරගන්න. ඉතින් මොලයක් තියෙනවා නම් දෙයක් කරගන්න පුළුවන්. ඉතින් මෙච්චර අදගෙන ආපු වීඩියෝ එක ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න. මම කලින් කියපු දේ අර expert option scene එක ඔයාලට හිතුවොත් නම් හොඳ ගේමක් ගහගන්න පුළුවන්. ඉතින් මේ ඊළඟ ඊමනි වීඩියෝ එකකින් සෙට් වෙමු. හැමෝටම good bye. මම ඊට කලින් දාලා ඉති voice එකක් අර comment එකක් පිළිබඳ. ඉතින් ඒකත් කැමති නම් බලන්න නැත්නම් ඔයාලා skip කරලා යන්න පුළුවන්. ඉතින් කියන්න ඕන මේ මට comment එකක් දාලා තිබ්බා. කියන්නේ දැන් මාසෙකට කලින් දාලා තියෙන වීඩියෝ එකට. ඒ වීඩියෝ එක තමයි මම channel එකේ අන්තිමට දාලා තියෙන. අර වීඩියෝ එක delete වෙන්න කලින් දාපු වීඩියෝ එක. ඒ වීඩියෝ එක තමයි කමෙන්ට් එක දාලා තිබ්බේ. කියන්නේ V-Captcha code මම රිවිව් එකක් කරානේ. දැන් මේ site එක ඇත්තටම ගොත් වැඩ නැහැ. මේ මට කමෙන්ට් එකක් දාලා තිබ්බා. මම කමෙන්ට් ඔෆ් කරලා දැම්මා. ඉතින් මේ වැඩක් නැහැ නැත්තම් site එක දැන් ඉතින් මම කමෙන්ට් ඔෆ් කරලා තියෙන්නේ. මේ වීඩියෝ එක විතරයි කමෙන්ට් ඔෆ් කරලා තියෙන්නේ. මේ මම දැම්මා. එයා මට දාලා තිබ්බා අන්තිමට දාපු වීඩියෝ එකට කමෙන්ට් එකක්. නම තමයි හන්සි පෙරේරා තමයි නම තියෙන්නේ. මේ එයා දාලා තිබුණ විදිහට මට තේරුණ විදිහට නම් එයා මොකද්ද HTML code කතාවක් කිව්වා. HTML code නම් අපිත් දන්නවා. එයාගේ මල්ලි විතරක්ද දන්නේ HTML code දන්නේ මේ. ඒ කියන්නේ වෙබ්සයිට් එකම හදන්නේ. ඔයාගේ දේවල් කරන්නේ එයාගේ මල්ලි විතරයි මම හිතන්නේ ලංකාවෙම දන්නේ. පොඩ්ඩක් ඒක අගය කරන්න ඕන අපි.
ඇත්තටම කිව්වොත් මගේ එයා කියන විදිහට ඒ සයිට් එක මම හදපු සයිට් එකක්ලු. කිසිම සයිට් එකක් මම මේ වෙනකන් හදලා නැහැ. ඉස්සරහට හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හැබැයි තාම නම් හදලා නැහැ කිසිම සයිට් එකක්. මගේ කිසිම සයිට් ඒ කියන්නේ රීකැප්චර් කෝඩ් එක මගේ සයිට් එකක් නෙමෙයි ඇත්තටම. දැන් මම විතර නෙමෙයි රීකැප්චර් එකේ මේ රිව්යු දාලා තියෙන තව කට්ටිය ඉන්නවා. රිව්යු දාලා තියෙන අන්න එයාලගේ ඔයාලා ඒ සයිට් එකේ ඇතුළට යනකොට එයාලා සල්ලි කපා ගන්නවා. ඒ කියන්නේ ඔයාගේ නම්බරේ ඇඩ් කරලා තමයි ලින්ක් එක හම්බෙන්නේ. ඒ කියන්නේ දවසකට මට මතක විදිහට කට්ටිය කිව්ව විදිහට 10ක් හරි 20ක් හරි කැපෙනවා දවසකට. මට හරියටම කියන්න බෑ මම ඒක ඇක්ටිවේට් කරලා නැහැ නේ මම. මේ එහෙම තමයි මේ රීකැප්චර් කෝඩ් එක ඒගොල්ලෝ සල්ලි හොයාගත්තේ. මම කරේ ඇත්තටම කිව්වොත් මම ඒ වෙනකොට ඒ සයිට් එක වැඩ තිබ්බා. හැබැයි දැන් නම් ඇත්තටම කිව්වොත් වැඩ නැහැ සයිට් එක. බොරු කියන්න ඕනේ නැහැ වැඩ නැහැ. කිසිම සයිට් එකක් මම හදලා නැහැ. හංසි පිරේට තමයි මම මේ කමෙන්ට් එක දැන් දාලා තියන්නම් ඔයාලට වීඩියෝ එකේ බලන්න පුළුවන්. එයා කියනවලු දැන් ලොකු channel එකකින් මේ වීඩියෝ එකක් දානවලු මේ මගේ කියන්නේ ඔයාලා මගේ ඔඩියන්ස් එකනේ. ඔඩියන්ස් එකට පෙන්න මගේ channel එකේ වීඩියෝ බලන්න එපා. මොකද්ද ජරමරයක් තමයි දාලා තියෙන කමෙන්ට් එකට. ඉතින් මේ එයාගේ මල්ලි මොකද්ද HTML කෝඩ් ගැන දන්නවලු හොඳට මට වඩා දන්නවලු එයා. ලංකාවේ සාමාන්‍ය වෙබ් එකක් හොඳ ඩෙවලොපර් කෙනෙක් කියන්න ආයි next level earning එකක් හොයාගත්තා. ඉතින් වෙබ් ඩෙවලොපර් කෙනෙක්. ඉතින් මගේ මේ මට කිසිම උවමනාවක් නැහැ. එක එක සයිට් හදලා මිනිස්සුන්ට ප්‍රොමෝට් කරන්න මට පුළුවන් ඒ මම හදන වෙබ්සයිට් මේ අනිත් අයට සෙල් කරලා Fiverr freelancer වගේ සයිට් තියෙනවා. ඒ වගේ සෙල් කරලා මම ඉන්කම් එකක් හොයාගන්නවා. මට මේ ඉච්චර මේ අමාරුවක් නැහැ. මේ ඇඩ් දාලා रेफरल එකක් වගේ නිකන් හිඟා ගන්න ඇඩ් දාලා. रुको जरा सबर करो बोला धक्का मुक्की नहीं करने का आराम से लेने का. ඉතින් ඔයා ඔය කරන වැඩෙන් මේ මාව තව ටිකක් මේ channel එක reach යන scene එකක් තියෙන්නේ හොම කරනකොට මේ ඇත්තටම ඔය වගේ කමෙන්ට් දාන එකත් වටිනවා. මොකද මේ කමෙන්ට් දැම්මාම තව ටිකක් වීඩියෝ reach වෙනවා. ඒකයි වෙන්නේ. ඉතින් කමෙන්ට් එකක් දාන්න කැමතියි ඕන තරම් බයිනි. මේ ඔය නොසුදුසු තියෙන YouTube terms and policy තියෙනවා මේ කමෙන්ට් දාන්න. ඉතින් ඒවා මම delete කරනවා අනිවාර්යෙන්. මොකද කුණුහරුප දාන්න බෑ YouTube එකේ. ලංකාවේ සමහර මිනිස්සු හොඳ ගේමක් ගන්නවා YouTube එකේ. ඕන තරම් කමෙන්ට් දාලා බයින්න මොකද කියන කුණුහරුප දාන්න නැතු ඕන තරම් බැනලා දාන්න. බයින ක්‍රම තියෙනවනේ සිංහලයන්ට තමයි මං හිතන්නේ මේ ලෝකේ හොඳම කුණුහරුප පුළුවන්. වෙන කාටවත් බෑ කිසිම ජාතියකට. ඕන තරම් කමෙන්ට් දාන්න වීඩියෝ රීච් යනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් බැනලා දාන්න වීඩියෝ රීච් යන එකයි වෙන්නේ. මේ මෙච්චර තත්ත්වයක මම වොයිස් කරේ ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන මානසික මට්ටම කියලා දෙන තමයි මෙච්චර දිගට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ කියන එක මම විනාඩි 5ක්වත් ඇරුවා මේ වීඩියෝ එකේ. මේ ලංකාවේ මිනිස්සුන්ගේ මානසික මට්ටම කියලා දෙන තමයි මෙච්චර මේ මම කරේ. නැත්තම් මට කිසි පසුතැවිල්ලක් නැහැ කමෙන්ට් දානවට. ඕන තරම් කමෙන්ට් දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් මේ අර තැත කමෙන්ට් එනකොට ඉතින් මේ ලංකාවේ මිනිස්සු YouTube එකෙන් earn කරගන්නවා. ඉතින් මේ මිනිස්සුන්ට මේ YouTube එක තහනම් කරොත් YouTube එක මොකද දැන් AI තියෙන නිසා මේ YouTube එකේ terms and policy වල ඒ කියන්නේ මිනිස්සු කැමති නැහැ YouTube එකේම ලංකාවට ඊට පස්සේ ඒකක් නැති වෙනවා. හැම එකම ලංකාවට නැති වෙන හින්දා YouTube ගන්න තුනහම මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැති වෙනවා අන්තිමට. ඒකින්ද කුණුහරුප දාන්න නැතුව ඕන මගුලක් කරගන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ. එච්චර වෙලා මේ වීඩියෝ එක කරේ මේ ලංකාවේ මිනිස්සුන්ගේ මානසික මට්ටම කියලා දෙන්න තමයි මේ මෙච්චර voice එක මම දැම්මේ. මේ වීඩියෝ එක අන්තිමට තමයි මම මේ ටික දාන්නේ. මොකද මුල් ටික ඉදවා වීඩියෝ එක බලන්න ඕන. ඔයා මේ බණ අහන්න නෙමෙයි මේකට ආවේ. ඉතින් එහෙනම් එච්චරයි තියෙන්නේ. ඉතින් ලංකාවේ ඉන්න අමුතු සිංගිතියෝ කිචි පිචි ගාන සිංගිතියෝ ඉන්නවා ලංකාවේ. මේ ඉතින් බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැහනේ. ඉතින් අන්න ඒ වගේ තමයි. ඉතින් එහෙනම් ඊළඟ ඊමණේ වීඩියෝ එකේ සෙට් වෙමු. ඉතින් හැමෝටම good bye.